සියලුම දෙනාට සුබ දවසක්. මේ තියෙන්නේ මගේ මාස දෙකමාරක් ගිය නෙට් හවුස් නයිමිරිස් වගාව. සුපුරුදු විදියට පෝර කෘමිනාශක හා දිලීරනාශක යොදාගෙන යනවා. ක්‍රමානුකූලව පැල වර්ධනය වෙනවා. මේ දිනවල නිතරම වහිනවා. බොහෝ වෙලාවට ආස අඳුරුයි. දිලීර රෝග වැඩි වෙන්න මේ දේශගුණේ බලපානවා. ගස්වලට මාස දෙකමාරක් නිසා මල් සහ කරල් තියෙනවා. මේ තියෙන්නේ මගේ වගාව. එකවරම ඇන්ත්‍රැක්නොස් දිලීර රෝගය හැදුනා. මේකේ රෝග ලක්ෂණ තමයි කරල් කුණු වීම. වේගයෙන් අනෙක් කරල් වලට පැතිරලා යනවා. මේ බලන්න මේ තියෙන්නේ කුණු වෙලා ගිය කරල්. මේ වයින් අනෙක් කරල් වලට රෝගේ පැතිරලා යනවා. මේ තියෙන්නේ එහෙම කුණු වෙච්ච කරල්. මම මේ රෝග හැදුණු හැම කරලක්ම ගස් වලින් කඩලා එළියට ගෙනහිල්ලා විනාශ කරලා දැම්මා. මේ රෝගයට ඉක්මනින් දිලීරනාශක යොදන්න වෙනවා. මේ තියෙන්නේ එහෙම ලෙඩ හැදුණු කරල් මම ඒවා අයින් කරලා දානවා. විනාශ කරලා දැම්මා. ඔක්කොම ටික කඩලා විනාශ කරලා දැම්මා. මේ රෝගයට දිලීරනාශක යොදන්න වෙනවා. මේ තියෙන්නේ එහෙම රෝග හැදුණු කරල් මන් ටිකක් පෙන්වන්න ළඟට කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. මේ රෝගයට දිලීරනාශක යොදන්න වෙනවා. ක්ලෝරොතැලොනිල් යෙදීම වඩා සුදුසුයි. ඩැකොනිල් කියලා වෙළඳ නාමයෙන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඩැකොනිල් නැත්නම් ක්ලෝරොතැලොනිල්. මේක වඩා සුදුසුයි. එහෙම නැත්නම් මැංගෝසෙබ් 80ක් WP යොදන්න පුළුවන්. මේ වයින් එකක් નિયમિત මාත්‍රාවෙන් ස්ප්‍රේ කරන්න. එතකොට රෝගය සුව වෙනවා. මේ තියෙන මැංගෝසෙබ් මේකත් ඇන්ත්‍රැක්ස් රෝගයට ප්‍රතිකාර විදියට යොදන්න පුළුවන්. මේ දෙකෙන් කැමති එකක් යොදන්න පුළුවන්. මාරුවෙන් මාරුවට මම නම් දවස් 15න් 15ට මේවා යොදනවා. නමුත් එක පාටම මේ වැස්ස නිසා රෝගය පැතිරලා යනවා. මගේ නම් එක පාරෙන්ම රෝගය තුරන් වුණා. දැන් කරල් මේ වගේ නිරෝගී මේ විදිහට නිරෝගීව තියෙනවා කරල්. රෝගය තුරන් වෙලා ගියා. ඩැකොනිල් නියම විදිහට ගැව්ව නිසා. කොහොම වුණත් ඩැකොනිල් මැංකොසෙබ් වගේ දිලීරනාශකයක් දවස් 15න් 15ට යෙදීම හොඳයි. රෝගයක් එන්න කලින් ඒ වළක්වා ගැනීම වැදගත්. වගාව නිතරම පරීක්ෂා කරලා රෝගයක් දුටු වහාම ප්‍රතිකාර කිරීම වැදගත්. දිලීර රෝග වාගෙම කුමින්ගේ හානිත් වගාවලට එනවා. ඒවත් ඉවත් කරන්න වැඩ කටයුතු කරන්න ඕන. අප්‍රේල් මාසයේ ඒ කියන්නේ මේ මාසයේ 20 වෙනිදා වෙනකොට පළවෙනි පළදාව ගන්න සූදානම්. ඒක නම් ටිකක් අඩු වෙයි. දෙවෙනි පළදාවේ ඉඳන් ක්‍රමයෙන් පළදාව වැඩි වෙනවා. මම පළදාව ගන්නකොටත් ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඉස්සරහට අලුත් අවුරුද්ද එනවා. සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.